හායි යාළුවනේ, අද මං ඔයාලට පාන් ඉන්දියාප්ප පරාට වගේ කන්න පුළුවන් රසම රස කරි එකක් අරන් ආවා. මේක මං හදන්නේ මේ කාච්කි කියන මාළු වර්ගයෙන්. ඉතින් මේ මාළුව හොදන්න විතරයි තියෙන්නේ. සුද්ධ කරගන්න නැහැ. ඉතින් මේක හොඳට හොදලා අරගෙන මම තියෙන්නේ. ඒකට මම මේ විදිහට තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් දාලා තෙල් ටික හොඳට පැහිගෙන එද්දි ලුණු, සුදු ලුණු, තක්කාලි, අමු මිරිස් දාලා හොඳට පැද ගන්නවා. ඊට අපේ මේ මාළු ටිකට මම ගම් මිරිස් 3-5 මිරිස් කුඩු කහ කුඩු ලුණු ටිකක් දාලා හොඳට මික්ස් කරලා දැන් මම මේකට මිරිස් කුඩු ටිකක් 3-5 ටිකක් දාලා තෙලේ බෙද ගන්නවා. එතකොට අපිට හොඳ කලර් එකක් ගන්න පුළුවන්. මේ මම හදන ක්‍රමය මම දන්නේ නැහැ මේක වෙන රෙසිපි වලට හදලා නැති. මම මේක ෆස්ට් ටයිම් තමයි මේ try කරන්නේ. ඉතින් මේක මාරම රසට ආවා. ඉතින් මම මගේ මාළු ටික දැන් මේ තෙල් එකට දාගෙන හිමීට තමයි මික්ස් කර ගන්න ඕනේ. මොකද මේවා කන්නේ තැලෙනවා. ඉතින් මම හිමීට මික්ස් කරලා දැන් මේකට මම උකුමුකු පොල් කිරි දාලා පොල් කිරි එක පැහැෙනකන් උයා ගන්න තමයි තියෙන්නේ. ඉතින් අපිට මේක ඉක්මනින්ම හදා ගන්න පුළුවන්. මොකද මේ මාළු ගොඩ වෙලා ඉදවන්න ඕනේ නැහැ. ඉක්මනටම තැම්බෙනවා. ඉතින් අපිට මේක පාන් කන්න, පරාට කන්න, ඉන්දියාප්ප කන්න හරියම රසයි. පත් කන්නත් පුළුවන්. ඉතින් මගේ කරේ එක හදලා ඉවරයි. ඔයගොල්ලොත් හදලා බලලා කියන්න මට රසයිද කියලා. Thank you.